අධිරාජ්‍යයේ හමුදාව තාම බැරි වුණා පප්පකමට පහර දෙන්නට. මහාම පාරදී ආරම්භ කරමු. සීසන්ගේ දේ සීසන්ට ඉල්ලා දීපල්ලා. රෙද්ද. පප්පේ ඇහුණා නේද? රෝමන් කාලේ ඔලඟටම ඇවිල්ලා. සීසර්ම ඇවිල්ලා වගේ නේද? මේ සැරේ පාරාද වෙනවද? මොකද කරන්නේ අපි? හැබැයි විදපත්ති මෙහෙම දෙයක් තියෙනවා. ඔය රෝමන් කාරයන්ට පාර දෙන්න පුළුවන් අර විදපත්තගේ මැජික් කරිස්ටි හදාගත්තොත්. හරි. මං අරිට හදලා දෙන්නම්. හැබැයි ඉතින් මේ වයසට මට බෑ කැලේ ගිහිල්ලා මේ ඖෂධ හොයාගන්න. ඒකින් බප්පා එනවා නම් පොඩ්ඩක් මට ඒ ටික හොයාගන්න උදව් කරන්න. අනේ මේ විදපත්ති මට ඔය විදපප්පත් කැලේ රින්ගන්න බෑ වැඩක් නෑනේ. කැලේට ආවා කියලා ඔයා මට මැජික් කරිස්ටි බොන්න දෙන්නෙත් නෑ. ඒ ඉතින් මගේ වැරද්දක් නෙවෙයි. ඉතින් පප්පා පුංචි කාලේ අනිත්‍ය කල්දේරමට වැටිලා පැය 4-5ක් හිටියා නේද? මුළු ඇගේම තියෙන්නේ අරිස්ටේ. දැන් ඒ මාරිට බිලොත් ඔය අහන්නට යයි. ඉතින් හොඳයි. එනවා ඔයාගේ මේ මල් කුමාරි කතා කළා නම් ආපු එනවා. මං උදේ පාන්දරම ඔයාට ලස්සන මල් පොකුරක් අරන් ආවා. අම්මී වැඩිත් එක්ක මේ ඔය මල් පොකුර ගත්තේ පොල් ගහකින් නෑ පොල් ගහ ගාව තියෙන කිසිල් අපෝ කෙහෙල් මලක් අරන් එන්න තියෙනවා. මොනවද නේ? ඔයා ඉතින් මට කතා කරන්න දෙන්නේ නෑනේ. කෙහෙල් මලක් නෙමෙයි. කෙහෙල් ගාව තියෙන රෝස පඳුරේ රෝස මලක්. රෝස මලක්ද? හරි. ඔයා එහෙනම් ওই රෝස මල ලස්සනට කුණ්ඩේ ගහගන්න. මේ දිව්පපේ මොකද මේ? අනේ තරු පහක් නේද මේ?